සිංහලයා කියලා තමන්ගේ ජාතිය මේක මගේ ජාති පරිබාහිර මේක කියලා එයාලා මනසින් මවාගෙන ඉන්න දෙයක්. ඒ මවාගත්ත දෙයින් පරිබාහිර දෙයක් දැක්කහම එයාලා ඒකට ටැග් කරනවා. හරිම ඉන්සිකියුර් මිනිසුන් කොට්ටාසයක්. අරන්තලාවේ භික්ෂු ඝාතනය ගැන කතා සංවේදී වෙන මිනිස්සු සිංහල මිනිස්සු අරන්තලාව කොයි වගේද කියලාවත් දැක්කලා නැති මිනිස්සු තමයි කතා කරන්නේ. සමාජ මාධ්‍ය ජාලය ඇතුලේ ඔය කතාවත් පොඩ්ඩ හිසෝස්සමින් තියෙනවා. ඒ ගැනත් මම හිතන්නේ සමාජයේ හරි විදිහට තේරුම් ගන්න. මොකද අපිට හරි නරක ඉතිහාසයක් තියෙනවා ඔය ජාතිවාදය කියන කතාව ඇතුලේ. අයිබන් අදත් අපේ විදිර පොඩ්කාස්ට් එකේ තවත් එපිසෝඩ් එකක් අපි ආවේ ඔන්න අද ඇවිල්ලා තින අපේ සුමන කොහොමද කාලෙකින් හොඳයි ගොඩක් කාලෙ ඉන්නේ අපි හරිත් මෙතන මමයි සීකේ හරිතුයි කරන්නේ අපි මේ පසුගිය වැඩසටහන් ටිකේ හරිත්ව හොයාගන්න බැරි වෙලා හිටියා අපි කිව්වා අපේ එක ප්‍රෝග්‍රෑම් එක අපි කිව්වා මම හිතන්නේ සීකේ මේ හරිත් පොඩි වැඩක ඉන්නේ කියලා ඔව් ඒ කියන්නේ මේ හරිත් බිසි කියලා අපි කිව්වා ප්‍රෝග්‍රෑම්ස් මම හිතන්නේ හරිත් අපි 3ක් විතර අපේ විදියට පොඩ්කාස්ට් එක ගියා ඒ පොඩ්කාස්ට් දෙක තුනේම ඔයා හිටියේ නැහැ ඉතින් අපි කිව්වා හරිත් පොඩි වැඩක ඉන්න කියලා හැබැයි මුලින්ම අපි කියනකොට පොඩි වැඩේ කියනකොට අපි දැනගෙන හිටියේ නැහැ මොකද්ද මේ කියලා අන්තිමට දැන් තමයි දන්නේ මේ හරිත් ලේඛකයෙක් වෙලා සුමනත් එක්ක කොළඹ ඇවිල්ලා හරිත් එනේ දෙක මේ සුමන කිව්වේ ඒක තමයි හරිත් ඒවත් සුමන හරිත් පොඩ්ඩක් කියන්නකෝ දැන් කොහොමද මේ දවසේ ගියේ දැන් කාලෙකින් යාවේ සුමන එකයි ඒ කතාවත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පටන් ගමු. ඒක තමයි ඉතින් හොඳට ඒක වෙනම චාරිකාවක් ඉතින් පොතක් ලියනවා කියලා කියන්නේ ඉතින් ටිකක් අමුතුම ඒක වෙනම බනෝභාවයකට ඇවිල්ලා කරන්න ඕනේ කාරණාවක්. ඉතින් ඒකයි මම පොඩ්ඩක් අර අනිත් දේවල් වලින් පොඩ්ඩක් ඩිස්කනෙක්ට් වෙලා ඒකටම යොමු වෙලා ඉතින් ඒක ඒ තුල අර නිකන් සමාධිගත වෙනවා වගේ දෙයක් නේ. ඉතින් පොතක් ලියනකොට අර අනිත් දේවල් එක්ක එතකොට නැත්තම් අර ඒ දේවල් වලට හරියට යොමු වෙන්නත් බෑ මේක කරන්නත් බෑ. ඉතින් අර ඒ වැඩේට පොඩ්ඩක් සමාධිගත වෙලා ඉතින් ඒ කාලය ගත කරා. ඊට පස්සේ පොත දැන් බිහි වෙලා ඉවරයි. ඉතින් දැන් පාඨකයන් අතරට පත්වලා දැන් තමත් හොඳින් පාඨකයන් වැළඳ ගනිමින් යනවා දැන්. පොතේ ප්‍රතිචාර කොහොමද? ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා දැන් මේ දවස්වල. මම මේ පොත පෙන්නන්න තමයි පොත ඇදලා ගත්තේ. හරි කතා කරනවා මේ තියෙන්නේ සුමන. මේ තමයි හරිත්ගේ පොත. සුමන කොළඹ ඇවිදී. මම හිතන්නේ මම නම් ඇත්තටම අද තමයි පොත ටිකක් කියවන්න ගත්තේ. ඒක පොඩ්ඩයි කියෙව්වේ. සීකේ පොත කියවලා ඉවරයි. සීකේ පොඩ්ඩක් පොත ගැන ඔයාට මොනවද හිතෙන්නේ පොත කියවුවාම? මම හිතුවා ඔය ප්‍රශ්නේ හරියට. මෙහෙමයි මට පොත හම්බ ඉස්සෙල්ලාම පොත සල්ලි වලට ගන්න හදපුවම පොත සල්ලි වලට ගන්න දුන්නේ නැහැ කෙනෙක්. හරිද? ඊට පස්සේ පොත දෙනවා කියලා පොත ඒ කියන්නේ පොත එළිදක් කළා මම හිතන්නේ මාසයක් විතර යනකම් පොත කියව ගන්න බැරි වුණා. කොහොම හරි අන්තිමට පොත හම්බුණා. පොත කියවුවා හරිත් මම ඉස්සෙල්ලාම පොත කියවපු පළවෙනි දවසේ කියවලා රෙස්ට් එකක් අරගෙන කියවන්න කියලා හිතුවා. මම දෙවෙනි දවසේ පොත අතට ගත්තම මට හිතුණා නෑ මේ පොත එකපාර කියවන්න ඕනේ. එහෙම කියවුවොත් තමයි මේ පොතේ තියෙන අර රියල් එක එන්නේ. මට පොත කියවනකොට ඔයා දැන් මගෙන් ඇහුවේ ප්‍රශ්නේ පොත කියවනකොට මොනවද හිතුනේ කියලානේ. පොත කියවනකොට මම හිතියා පොත කියවලා ඉවර වෙනකොට මට නෑ වගේ කියලා එකක් තේරුණා. මම හිතන්නේ එච්චර අපි නිකන් එච්චර ඩීප් එකට ඇතුළට යන්න ඕනේ නෑ මේ අපේ පොඩ්කාස්ට් එක ඇතුලේ අපේ විදියට ඇතුලේ. ඇත්ත කතාව තමයි පොත කියවනකොට මං හිතියා පොත කියවලා ඉවරනකොට මම නෑ කියලා වගේ එකක් මට තිබුණා. එච්චර ඉතින් මට දැනගන්න ඕනේ ඒක දැනගත්තාම ඒ ඇති. මම කියන්නේ එච්චරයි ඕනේ. ඔව් මං හිතන්නේ අතර මම දැන් අර මේ තාම පොඩි කියන්නේ එතන මං හිතන්නේ කැපටි පොල කතාවෙන්නේ කියවෙනි මේ පරිචිත වෙන්නේ නිකන් 4 3. ඒක තියෙන්නේ මං හිතන්නේ 4 වගේ කියන්නේ මේක ගොඩක් කියන්නේ 4 මේ කියන්නේ මං හිතන්නේ මෙන්න මෙච්චර ප්‍රමාණයක් විතර තමයි කියව ඒක ඉවර කරේ පොතේ. ඒ කියන්නේ කැපටි පොල කියන කතන්දරේ නෙමෙයි ටිකට එනක විතරයි. ඒ කියන්නේ තව මෙච්චරක් විතර තියෙනවා කියවන්නේ මෙන්න මෙච්චරක් විතර. හරිත් මට මේ පොතේ හේම කුමාර කියන්නේ ඒ කියන්නේ අපේ පොළවේ ඒ කියන්නේ සාමාන්‍ය පොළවේ ජීවත් වෙච්ච ඔයා මේ පොතට ගෙනාවු නියම චරිතයක්. ඒ කියන්නේ හේම කුමාර ඉන්නකොට හරිම දූෂිත මිනිස්සෙක්. හේම කුමාර මැරෙන වෙලාවේ හේම කුමාර රියල් මිනිස්සෙක් වෙලා මැරෙනවා. මම හිතන්නේ පොතේ මට හොඳටම වැදිච්ච තව එක චරිතයක් තමයි හේම කුමාරගේ චරිතය. මේ අතර මේ පොතට මේ එක්ස්පීරියන්ස් කොහෙන්ද ආවේ?
ඒක මටත් පුදුම ඇත්තන කොහොමද ලියල ඉවරලා මත් කියවට පස්සේ මට දෙන්න මොක හොමද වෙල්ලක මේ මටත් මත් ලිව්ව කියලා මටත් නිකම් පුදුමයක් ඇති වුණා සහ ඉතින් අර සමාජයේ සමහර ඇතැම් සත්‍ය සිදුවීමන් පාදක කරගත්තා මට අත්දකින්න ලැබෙන සිදුවීම් සහ ඉතිහාසය තුළ සිදුවුණු ඇතැම් සත්‍ය සිදුවීම් ඉතින් ඒ දෙකම භාවිතා කරලා ඒ දෙකම භාවිතා වුණා මං හිතන්නේ මේක ලියවෙන්න මේ අපාර සිරිපාද කියන්නේ නේද? ඔව් ඔව්. නැටුම් ඇත්තටම හම්බුණා නේද? ඇත්තටම හම්බුච්ච කෙනෙක් යා. නැටුම් ගෙනත් ඉන්නවා අනු තාම එච්චර ගිහිලා නැති නිසා දැන් අනුට කන්ෆියුස් කතා නෑ මට දැන් මේක මම දැන් අර මම කියපු ටිකේ මම දැන් කැපිටිවල ගාවට එනකම් කියපු ටිකේ නිකන් එතන නිකන් අර සුමනත් එක්ක අපි ඉන්නවා මම ඉන්නවා වගේ නිකන් මට දැනුණා හැමතිස්සෙම ඒ කියන්නේ එතන මේ ඒක මම ඒක හරියට මේක කියන්න තේරෙන්නේ නැහැ නිකන් සුමනත් එක්ක මමත් ඉන්නවා වගේ කියන්නේ ඒ හරි ඒ කියන්නේ අපි වට අපිට එතකොට අර සීගේ වාකියවා වගේ අර හෙම් කුමාර නේද අර පොලිස් එක්කන එයාගේ කතාවේදී අර එයා මරණ තැනදී එයාට මතක් වෙනානේ එයා රියල් කියන්නේ එයාගේ පොඩි කාලේ දැන් අපි සාමාන්‍යයෙන් පොඩි කාලේ කියවල ඉවරයි වාගේ නේද මම ඒ කියන්නේ නෑ අර හෙම් කුමාර එකේදී මුලදී ඉවරයිනේ චුට්ටක් එනද මං කියන අර මම මේ කියන්නේ අර කැපිටල් වල ඉස්සරහට එන්නේ අර එයාට අර පොඩි කාලේ යා මතක් වෙන එයා මේ සිරිපාදේ නගිනකොට මේ යාට මේ අතරමං වෙන්නේ එතනදී ආව එක්කගෙන එනවනේ සුමන නෑ මෙයා දැන් ඔය කියන්නේ ඒ කතාව ඉවර කරපු නැති තැනක් එතන නෙමෙයි අවසානය නෑ මම කියන්නේ දැන් එතනදී එතන මට හිතෙනවා දැන් එයා එතනදී දැන් එයා ඊට පස්සේ අර එතන බය වෙලා යන එයා තීරණය කරනවා එයා ඊළඟ ඊටසේ යනවා කියලා සමන් දේවාලයට මං හිතුවේ අර දැන් අර දැන් මුලදී කතාවේදී හේම කුමාරව ඩිස්ක්‍රයිබ් කරලා තියෙන විදිහට එයාට ඒ සිදුවීම එයාට එතන මොන හරි දෙයක් තියෙනවා කියලා අර හීනේදී යාගේ වයිෆ්ගේ හීනේදී ඔක්කොගෙදිම මතක් වෙනකොට එයා දුවලා ගිහලා පරණ ෆොටෝස් හොයනකොට එයා ආපවර රියල් එයාට ආවනේ. ඒ කියන්නේ පොඩි කාලේ ඇත්තටම අපි හැමෝම පිළිගන්නවානේ විශ්වාස කරන දෙයක්නේ. අර පුංචි දරුවෝ ගාවනේ ඇත්තටම අර මේ රියල් අපි ඉන්නේ. ඒ කියන්නේ ළමයා ලොකු වෙනකොට තමයි පුද්ගලයා එක එක දේවල් ඇවිල්ලා දූෂණය වෙලා ඊට පස්සේ ඔය ප්‍රශ්නයක් නැති වෙන්නේ. ඒතකොට ඉතින් මං හිතුවේ දැන් අර හේම කුමාර කියන චරිතයේ අර නපුරු ඒ කතන්දරෙත් එක්ක ඒකයි මං ඒ ටික කියන්නේ කියනතෝ අර තාම හේම කුමාර ඉවරන තැනට ආවේ නෑ. ඒ තව ඔකේ ලස්සන තැනක් තියෙනවා මේ අනු ගිහිල්ලා නෑ මේ සුදු අයියා කෙනෙකුත් ඉන්නවා. අනු ආසවේ. ඒක මගේ දැන් සමහරක් ඒවා දැන් මමට දැන් කියපු සමහරක් කතා ඒ කියන්නේ කැට්පොට් පිළ ගාවට එනකන් කියපු තැන්වල සමහරක් තැන්වල අර නිකන් අපිට හුරුකමක් දැනෙනවා. ඒ කියන්නේ මම හිතන්නේ අපි තුන්දෙනාගේ අතීතයත් එක්ක හින්දා වෙන්නේ නැති අපිට මට සමහරක් සිද්ධි හුරුයි. නිකන් අර කියන්නේ අපේ වටේත් උනා නේද කියන සමහරක් දේවල් උනේ නැති සුදු අය හොඳ හොයාගෙන යන්න වෙනවා ඉස්සරහ තව ටිකක්. ඒකේ ප්‍රතිචාරවල මම දකින්නේ අර කියවපු හැම කෙනා කිව්වේ එයාගේ ජීවිතයට සම්බන්ධ දෙයක් මේ පොතේ තියෙනවා. ඒක මට හරිම පුදුමයි. ඒ කියන්නේ කියවපු හැම කෙනාගේම එක්ක මොකක් හරි සිදුවීමක් එයාලට ළඟින් සිදුවුණු සිදුවීමක් පොතේ තියෙනවා කියලා එයාලා හැමෝම කියනවා. කියවපු හැමෝම. ඉතින් අනික හරි නියමයි මේ මොකද්ද සෙක්ස් ගැන ඒ කියන්නේ කාමය ගැන කතා කරලා තියෙනවා හරි ලස්සනට. මේ ඔයා හිතාමතා දැම්මද නැත්තම් ඒ කියන්නේ කියවන්නට ආස වෙන්න මොන හරි දැම්මද නැත්තම් ඇත්තටම මේ ලංකාවේ හංගපු කතාව ගැන කතා කරන්න ඕමනාවක් තිබුණාද? ඒක තමයි මම කියන්නේ මේ අර මේක හංගපු කතාවක් සහ මේකේ තියෙන අර ලස්සන බියුටි එක අපි එළියට දක්වන්න ඕනිකම තියෙන. නැත්තම් අර අපි දකින සමහර පොත් තියෙන නිකන් අර මේ සෙක්ස් විග්‍රහ කරලා තියෙන නිකන් අර මස් කපනවා වගේ නිකන් ඒ වගේ මට අර ඒකේ තියෙන අර సౌందර්යය සුන්ගාරය සහ මේක හංගාගෙන ඉන්න ඕන දෙයක් නෙමෙයි මේක ඇවිල්ලා සාමාන්‍ය මනුෂ්‍යයන් තුළ තියෙන ශක්තියක්. ඒක ඉතින් මං කියන්නේ ඒක එළිය දක්වන්න මටත් ඕනිකමක් තිබ්බා සහ මම හිතන්නේ පොතට මම කලින් කිව්වා අර එළි දැක්වීමත් මම ඔක් කිව්වා පොත කියලා කියන්නේ වෙනම ජීවිතයක්. ඒ ජීවිතේට ඕනිකමක් තියෙන්නේ නැති මේක එළි දක්වන. ඒ කියන්නේ එළියට එන්න. ඒක ඉතින් මගේ තියෙන අත්දැකීම් සහ මට තියෙන දැන් දත්ත මන් තුල තියෙන දත්ත ඉතින් ඒකට උපකාරී වෙලා ඒ හරහා මේක ගියා කියලා මම හිතනවා ඉතින්. මන්නාර මේ පේසාලේ කොහොමද ඔයා ඒ කෑල්ල එතෙන්ට ගැලපෙන්නේ කොහොමද මේ පේසාලේ? පේසාලේ මේ අපි පොත ගැන ඔක්කොම කියන්න වෙනවා මම හිතන්නේ මේ ඕගොල්ලන්ට මේ කෑල්ල තේරුම් ගන්න මේ ටික ඔළුවට යන්න නම් පොත කියවන්න ඕනේ. ඒක නිසා පොත කියවන්න. මන්නාර මේ පේසාලේ එන්නේ. ඇයි එතෙන්ට? මම කියන්නේ ඒක මේ මන්නාරම කියලා කියන්නේ ලංකාවේ තියෙන අමුතුම සම්දිස්ථානයක් කියන එක මට නිකන් හිතුණා. සහ ඒක මේ අර ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර තියෙන අර මේ අඩුම දුර කියන්නේ ඉතාමත් ළඟින්ම යන්න පුළුවන් ස්ථාන දෙකින් ස්ථාන වලින් එකක් ඉතින් අර
ඒකත් උපකාර ඒකත් හේතු වුණා සහ මේ ඒ සුමන ගමන් කරන්නේ චාරිකාව ඇතුළත ඔහුට කියන්න ඕනි කතාව එතනට අවිල තමයි කියන්න ඕනි කියලා මට දැනුනේ. ඉතින් ඒක මොකක් හරි ඒක විවිධ ඒක තමයි අර පාඨකයාට තමයි ඒක අයිති තියෙන්නේ මං කියන්නේ. පාඨකයා ඉතින් එයාට දැනෙනවා නම් ඒක තම මොකක් හරි එකක් තියෙනවා කියලා ඒක තමයි. ඒක කතෘ ඉතින් එතනින් එහාට මං කියන්නේ මේ ඒක එතනින් එහාට කතෘට පොතේ අයිතියක් තියෙනවා කියලා. පොත ලියුණාට පස්සේ අර පාඨකයාට ඒක දැනෙනවා කියන්නේ එයාට ඒක තමයි ඒක නිකන් කන්නඩියක් වගේ ඉතින් පොතක් කියලා කියන්නේ නිකන් හරියට. අනෝදේ සුමන කොළඹ ඇවිදින් හරහා බුද්ධ ආගමත් ලස්සනට විවේචනය කරලා තියෙනවා. දැන් මේ දවස්වල මේ බුද්ධ ආගමේ තව අමුතු පෙරලියුත් ලංකාවේ ඇතුලේ වේගෙන යනවා. ඔය තමයි මම ඊට ඉස්සෙල්ලා අපි එතනට ඉස්සෙල්ලා මට කියන්න ඕනේ දැන් මේ සුමන දැන් කියවන්න අපි මේ බලන ඔයගොල්ලෝ කොහොම හරි මේක අරන් කියවන්න මොකද හරිම ඉන්ටරෙස්ටිං මම තාම පොඩ්ඩයි කියුවේ හැබැයි කියවනට මේ හරිම මේ ඒ කියන්නේ ආසයි අතනම කියවන්න ආසයි සීකි කිව්වා වගේ මට දැන් දවසින් ඉවර කරන්න පුළුවන් වෙයි ගොඩක් දුරට එක දිගට කියවුවොත් මේ හරියට මේක ගන්න පුළුවන් කොහෙද දැනට මිනිස්සුන්ට දැනට සරසවි පොත්වලින් ගන්න පුළුවන් එහෙම නැත්නම් අර්ථ ප්‍රකාශන හරහා මේ ඔන්ලයින් ලබා ගන්න පුළුවන්. අපි නම් අපේ ආපා දැන් සීකි කී හිටපු මේක දැන් මොකද මේ පොතේ ඇතනම කිව්වා වගේ මේ බුද්ධ ආගම ගැන ඒ කියන්නේ අපේ ලංකාවේ බුද්ධ ආගම ගැන විවේචනය වෙලා තියෙනවා සමහර තැන්වල මමත් උඩින් පල්ලෙන් කියනකොට දැක්කා. අපි ඒක දැන් අපි දැන් ඔයක ඔතනින් අරගෙන දැන් අපි අද කාලේ අද මේ දවස්වල පොඩ්ඩක් හරියට කතා බහ වෙන්න හැමතැනම යන පොඩි ට්‍රෙන්ඩ් එකක් ඇවිල්ලා තියෙනවා මේ දවස්වල කාලෙන් කාලෙට ලංකාවේ ඉන්න ට්‍රෙන්ඩ් එක වගේ ට්‍රෙන්ඩ් වල වගේ තමයි අමුතු ට්‍රෙන්ඩ් එකක් මේ දවස්වල තියෙනවා. හැබැයි මේක අමුතු ට්‍රෙන්ඩ් එකක් නෙමෙයි. නෑ මේක ඉතින් ඒ කාලේ ඉඳන් ඉස්සර ඉඳන් තිබ්බ ට්‍රෙන්ඩ් එකක්. ඉතින් ඒක ට්‍රෙන්ඩ් කියන ඒවා ඉතින් වෙනවා යනවා. ඕක තමයි ඉතින් ස්වභාවය. ඉතින් අපි ඒක තේරුම් අරගෙන හිටියාම ඇති. ඔව් හැබැයි එනවා යන ස්වභාවය තිබ්බට හරියත් මේ මොකද මම ඊයේ කියෙව්වා අතර මේක කවුරු හරි කෙනෙක් දාලා තිබ්බ පෝස්ට් එකක් ඔය දැන් ඔය අපි මේ කතා කරන හාමුදුරුවෝ ගැන එයා ඒ හාමුදුරුවෝ ඉල්ලීමක් කරලා තිබ්බ අතරම. ඒ කියන්නේ එයා දාලා තිබ්බා මේ ඔබ වහන්සේට ගොඩක් තරුණ පිරිසක් ඔබ වහන්සේගේ බණ අහනවා මේ ඒ ඔක්කොම කියලා ඉවරලා කිව්වා මේ අපි මේ 2029 ලඟ වෙනකොට ඔබ වහන්සේ ඒ ළමයි ඒ මද දැන් පස්සෙන් එන තරුණ ළමයිගේ හිත් දූෂණය කරන්නද ඔලු අවුල් කරන්නද මොකද්ද ඒ කියන්නේ ඒ නොකිය කියලා තිබ්බ. ඒ කියන්නේ නෑ නොකිය මේක කෙලින්ම කියලා තිබ්බා. 2029 මේ ජනාධිපතිවරණයේදී මිනිසුන්ට මිනිස්සු ගොළුව කාලා මේ වැරදි තීරණ ගන්න වැරදි පැතිවලටද ඡන්ද දෙන්න එපා කියන කතන්දරේ තමයි කියලා තිබ්බේ. කියන්නේ කැම්පේන් එකක් නොවේවා කියන එක තමයි කියලා තිබ්බේ. මොකද එහෙම උනේ අර එහෙම කියන්නේ නැත්තේ මොකද ඇතන එක්කන් දැන් එන විදිහ අපිට පේනවනේ. දැන් මෙච්චර කාල ආපේවත් අපි දැක්කනේ. දැන් ගෝඨාභය මේ 2000 කීයකට MCC කාලේ 2019 නෙමෙයි ඊට ඉස්සෙල්ලා 2019 නෙමෙයි මොකද මට මතක නැහැ. MCCද 2018 18 ඡන්ද දිනේ අර මේ ලංකාවර පාරක් හදලා තිස්සරුයි අර හාමුදුරුවෝ කෙනෙකුයි මේ ඒ කියන්නේ මම දැනුවත් වුණා ඒ හාමුදුරුවෝ හොඳ හාමුදුරුවෝ නමක් මට මේ හාමුදුරුවෝත් මම හරි මිස්ලීඩ් වෙලා තියෙනවා කොයි හරි තැනක ඒක ඉතින් දැන් මොකද අර දැන් ওই කතාව කියන්නේ දැන් අපේ ලංකාවේ මිනිස්සු ගොඩක් අර බෞද්ධ ඒ කියන්නේ බුද්ධ ආගමට මේ වුණාම ටක් ගාලා ඒවා මේ ඒවා ටක් ගාලා මේව කරලා ගන්නවනේ මොනවාද කියන්නේ ඒගොල්ලෝ අර මේ කියන්නේ මොනවාද කියන්නේ ඒගොල්ලෝ අර රවට්ටන ලේසි. ඉතින් අර එහෙම වුණාම පොඩ්ඩක් පොඩ්ඩක් මේක ලොකු බලපෑමක් වෙනවනේ. දැන් අතරම අර මොකද 2018 ඒ කියන්නේ මේ ඒ වෙච්ච සිදුවීම එහෙන් පිටින්ම වෙනස් වුණේ ඒ කතන්දරේ හින්දානේ. ඉතින් දැන් මේ හාමුදුරුවෝ ගැනත් අපි මේ කියන්නේ මං කියන්නේ අර මේ මොකද ගිනි පෙල්ලෙන් බැටකාවු මිනිහා කණාමැදිරිලියටත් බයයි වගේ අපිට දැන් මේ වෙච්ච දේවල් එක්ක ඉතින් අපි මේ හැමදේම අපිට වෙන්නේ මොකක් හරි කැම්පේන් එකක්ද දන්නේ නැහැ කියන තැනදීන් තමයි බලන්නේ ඉතින්. මේක සාමාන්‍ය දෙයක් ඉතින් මම කියන්නේ සමහරට කැම්පේන් එකක් නොවි මේක සාමාන්‍ය උදකලා සිදුවීමක් වෙන්නත් පුළුවන්. පසු කාලීනව කැම්පේන් එකක් බවට පත් කරන්නත් පුළුවන්. අනේ ඒක තමයි දැන් අද අර ඊයේ මම දැක්ක පෝස්ට් එකේ කියලා තිබ්බේ එහෙම එකක් තමයි. ඒ කියන්නේ දැන් සමහරක් විට ඒගොල්ලොන් අර දැන් අර වකුවකේ තනි දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒක පාවිච්චි වෙන උනොත් කියන කතන්දරේ තමයි මේ ඒක කියලා තිබෙන්නේ. මොකද අපේ ලංකාවේ සාමාන්‍යයෙන් වෙන්නේ සිදුවීම කියන්නේ ගොඩක් අපි කතා කරොත් එහෙම අනික ලංකාවේ ගොඩක් මිනිස්සු අර හරයට වඩා අර බාහිර තියෙන ලක්ෂණ වලටනේ ඇට්‍රැක්ට් වෙන්නේ ආකර්ෂණය වෙන්නේ. ඉතින් අර වත් කියන ඇතුලේ කතා කරන හරය කන්ටෙන්ට් එකට වඩා අර දාලා තියෙන වාදනයේ තියෙන
මේ ස්වරූපයේ ලස්සන නම් ඇතුලේ මොනවද තිබ්බත් මිනිස්සු අරගෙන යනවා. වාජනේ රත්තරන් වලින් වගේ හදලා තිබ්බට ඇතුලේ මොනවද තියෙනවද කියන අදාළවත් නැහැ. අර කටහඬ ලස්සනයි ඉඳන් මොකක් හරි කියන ආකාරයේ ස්වරූපයේ ශෛලිය ඒවා ඉතින් ඒවා තමයි බලන්නේ මිනිස්සුන්ට අර හරේ මොනවද කියන්නේ හරේ හිස්ද ගැඹුරුද මොකද්ද කියන්නේ කියන එක අදාළත් වෙන්නේ. ඉතින් අර ඒක ඉතින් මම කියන්නේ අන්න එතනට අපි කතා කරන මිනිස්සුන්ට හරයක් දෙන්න ඕන. හරේ මොකද්ද කියන එක දෙන්න ඕනේ. අර මාස් ඔඩියන්ස් එක මොකද්ද කියන එක එකට එයාලට මේ හරවත් දේවල් දීලා හුරු නෑ දැන්. ඒක මං කියන අර ඒක තමයි ඒ ක්‍රවුඩ් එක තමයි අර දේශපාලනික වශයෙන් මේ රට හැම වෙලෙම තැන් තැන් වල දක්වන්නේ. ඒ ක්‍රවුඩ් එක අපිට පුළුවන් නම් මේ මිනිස්සුන්ව හරි තැනකට අරන් යන්න. මේ මිනිස්සුන්ට හරි දිශාවක් පෙන්වන්න මම කියන්නේ දේශපාලනික වශයෙන් මේ ලංකාව ඉදිරිගාමී වෙනවා. අර ඒ ක්‍රවුඩ් එක තමයි මේ ලංකාවේ තියෙන දේශපාලනයේ අපි අපේ ජීවිතත් හසුරන්නේ ක්‍රවුඩ් එක. දැන් අපි හිතනවා අපි මේ ක්‍රවුඩ් එකට වඩා බරි මේ දැනුම් උතුකම් අරවා මේවා එන ලොකු කතන්දර අපි හිතාගෙන ඉන්නකොට ඒ මිනිස්සු තමයි මේ ලංකාව අරගෙන යන්නේ. අපි මේ අනිත් මිනිස්සු සුළුතරයක් අර බුද්ධ මුතුන් කියලා හිතාගෙන මිනිස්සු සුළුතරයක් අර මිනිස්සු තමයි මේ ලංකාව අරගෙන යන්නේ. ඉතින් මේ මිනිස්සුන්ට අපි මේ බැනලා නිකන් කියනකට වඩා අපි මිනිස්සුන්ව අලුත් තැනකට අරන් යන් කියන එක මම කියන්නේ. එතකොට ඕනේ එක ට්‍රෙන්ඩ්ස් එයි ට්‍රෙන්ඩ්ස් ආවට ඉතින් මිනිස්සු එතකොට කල්පනා කරන්න ගනි. නැත්තම් අර හැමදාම 2019 මුනිත් අර මේ වෛද්‍ය ශාෆි වඳ කරා කිව්වම ඒ ක්‍රවුඩ් එක තමයි මේ ගිහිල්ලා මේ එකට විරුද්ධව කෑ ගහලා නිකන් ලොකු නාට්‍යයක් කරගත කළේ ඉතින්. ඒ නාට්‍ය රඟපෑවෙත් ඒ මිනිස්සුන් වෙනුවෙන් තමයි. ඒ මිනිස්සුන්ට කතා කරන්න තමයි මේ නාට්‍ය හැදුවේ. ඉතින් මං කියන්නේ ඕවා ඉදිරියටත් වෙයි. ඒ ක්‍රවුඩ් එක මේ ටාගට් කරලා තමයි ඉදිරියේදී කැම්පේන් එකකුත් හැදෙන්නේ. දේශපාලන කැම්පේන්ස් හදන්නෙත් ඔය කියන ක්‍රවුඩ් එක ටාගට් කරලා තමයි. ඉතින් ඒ ක්‍රවුඩ් එක මේ දඩබීමා කරගන්න බොහෝ පිරිස් ඉන්නවා. ඉතින් මම කියන්නේ අපි ක්‍රමයෙන් අපි මේ මිනිස්සුන්ව නිවැරදි දිශාවට පත් කරන්න ඕනේ කියන එක. ඒ කියන්නේ අපිට අතරම ආමන්ත්‍රණය කරන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ උඹලා නරකයි උඹලා කවදාවත් හැදෙන්නේ නැහැ කියලා යමක්කමක් තේරෙන මිනිස්සු මේ මිනිස්සුන්ව පැත්තකට තල්ලු කරලා අපි හොඳයි කියලා හිත සතුටු කරගෙන පැත්තකට වෙලා ඉඳලා හරියන්නේ නැහැ. අතරම වගකීමක් තියෙනවා. ඒ කියන්නේ පුළුල් පරාසයක් තේරෙන මිනිස්සුන්ට වගකීමක් තියෙනවා. අර හැම වෙලේම අර ටොක්සික් වෙන ඒ පිරිසවත් හරි පැත්තට දක්කගෙන යන්න හැකියාවක් තියෙන්න ඕනේ. එතකොට තමයි අතර මම හිතන්නේ අපේ සමාජයේ හරි තැනකට යන්නේ. මේ මිනිස්සු බයියෝ කියලා නිකන් බැලලා පාච්චල් කරලා අපි තමයි පොරවල් අර මිනිස්සු බයියෝ කියලා නිකන් එහෙම පාච්චල් කරාම මම කියන්නේ දැන් ඒ වගේ මිනිස්සු තාමත් මේ සමාජයේ එහෙම හැම වෙලෙම රැවටෙන මිනිස්සු ප්‍රජාවක් ඉන්නවා කියලා කියන්නේ මේ රටේ බුද්ධිමුතුන් හරිම දුර්වලයි කියන එක. කියන්නේ මේ මිනිස්සුන්ට hina වෙනවා නම් කවුරු හරි Taman දිසට බලාගෙන hina වෙන්න ඕනේ. මොකද අපේ දුර්වලතාවයෙන් හින්දා තමයි මේ වගේ කණ්ඩායමක් ඇති වෙලා තියෙන්නේ. අපි සක්‍රිය වෙලා අපි ශක්තිමත්ව මතවාදීමය විප්ලවයක් මේ රටේ තුල කරා නම් එහෙම මේ වගේ හැම වෙලෙම රැවටෙන සමාජ කණ්ඩායමක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මම කියන්නේ ඒක අපි තේරුම් කරගෙන අපි තුලට දැන් අපි නැවත අපි දිශාවට හැරලා අපි කතා කරන්න බලන්න ඕනේ මොකද්ද දැන් අපි කරන්න ඕනේ කියලා මේ தত্ত্বය ආමන්ත්‍රණය කරා. මම හිතන්නේ මේ සුමන කොළඹෑවදීන් හරහා හරිත් ඔය කියන ඔය උත්සාහය දරලා තියෙනවා. පොත සම්පූර්ණ ඔයා කිව්වට පස්සේ ඔයාට තේරෙයි මොකද ඕකේ අතන 2022 අරගලයටත් අරගල භූමියටත් ගෝල් ෆේස් එකටත් සුමන යනවා. එතෙන්දී මයංගනේ තරුණියෙකුත් හම්බ වෙනවා. ඔය කොටස් හරිම නියමයි. ඒ කියන්නේ හරි පැහැදිලි. ඒ කියන්නේ පුළුල් ඒ අරගලයේ පුරාවට අද අපිටවත් ඒ කියන්නේ අපි ඒක ඇතුලේ ගොඩාක් පරාසයක් ඇතුලේ දේවල් තේරුම් ගන්න උත්සාහ කරත් අපිට තේරුම් ගන්න බැරි වෙච්ච සමහර දේවලුත් සුමන මෙතෙන්දී සෑහෙන විදිහට ලස්සන විදිහට විග්‍රහ කරලා තියෙනවා. ඒකත් හරි ලස්සනයි. මොකද ලංකාවේ වෙච්ච හරිම වැදගත් පිබිදීමක් 2022 අරගලය කියන්නේ අපි. එතකොට ඒක ඇතුලේ අපිට ලොකු දුර්වලතා ටිකක් තිබුණා. ඒ හරිම පිබිදීම හරියාකාරව ඒ කියන්නේ 100% හැම දෙයක්ම සම්පූර්ණ නැහැ. 100% සම්පූර්ණ වෙන්නේ නැහැ. නමුත් මීට වඩා හොඳ තැනකට ගෙනියන්න තිබුණා. මේ තීරුම් ගැනීම මේ අවබෝධය තිබුණා නම් කියලා මට සුමන කියලා ඉවරනකොට ඇත්තටම තිබුණා. ඉතින් ඔය වගේ දේවල් ටිකක් තියෙනවා අනු සුමන හැතුලේ. මොනවද අපි තව කතා කරන්න තියෙන්නේ? ඕ නේ මම දැන් අර මේ හරිත් දැන් ඉස්සලා කිව්වා වගේ අර බයියෝ කියලා අපිට කොන් කරන්න බෑ කියන කතාව මමත් පිළිගන්නවා. මොකද මෙහෙමයි කොන් කරන්න බෑ කියන එක නෙමෙයි. අර අපි මිනිස්සු කියන්න හැදුවාට ඒක පිළිගන්න ඉති ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් අපි අර මේ දැන් ඔය හාමුදුරුවෝ ගැන දැන් ඔය මොකද ඒ හාමුදුරුවෝ ගැන කන්තෝරුවේ නෑ කත්නෝරුවේ සිරිධම්ම කත්නෝරුවේ අපි ඔක ඊළඟට හරි ඒ හාමුදුරුවෝ මෙමය
අපි කවුරුත් දන්නවා සිවුරක් දාගෙන මහාන වෙන එක ලේසි වැඩක් නෙමෙයි. අපි ඒකට කවදාකවත් ඒ හාමුදුරන්ට ඒ උනාට වැඩේ තියෙන්නේ අපි සිවුර දාගන්නේ ඇයි කියන එකනේ මෙතන. ඒ තේරුම අය කියන්නේ දැන් අපි ගිහි ජීවිතෙන් ජීවිතය අතහැරලා පැවිදි ජීවිතයට ඇතුල් වෙන්නේ මොකක් හරි මොකක් හරි නෙමෙයි අපි ඔක්කොගෙම අන්තිමට බලාපොරොත්තු වෙන්නේ මේ නිවන අවබෝධ කර ගැනීම. එතකොට නිවන අවබෝධ කර ගැනීම තුළ මේ මිනිස්සුන්ට දැන් අපිට වැඩි හාමුදුර කෙනෙක්ගෙන් දේශනාව අහනකොට මිනිස්සු අහන්න කැමතියි. ඒකනේ දැන් මේ අනිත් එක ස්පෙෂලි තරුණ හාමුදුර කෙනෙක්. ඉතින් මේ අද කාලේ තරුණ හාමුදුර කෙනෙක් මම දැක්ක හරිත්ගේ අර හරේන්ද්‍රත් එක්ක කරපු YouTube මේකෙත් මේ ගොඩාක් අය දාලා තිබා අනේ හරිම මේ තරුණ දරුවෙක්. ඒ කියන්නේ මිනිස්සු කැමති. මිනිස්සු කැමති තරුණ ළමයි මේ කියන්නේ මේ ආගම දහමට යොමු වෙලා ඔහොම කතා කරනවා. ඒතර දැන් මේ හාමුදුර කෙනෙක් වුණාම තවත් වැඩි. එතනදී එතකොට ඒ හාමුදුරුවෝ මොකද මේ ගිහියෙක් ඉඳලා පැවිද්දෙක් වුණාට පස්සේ එතන එයා එතකොට දැන් මිනිසුන්ට දේශනා කරන්න ඕනේ ඇත්තටම නිවන් මාර්ගයනේ. නිවන කියන්නේ නිවන් දකින්නේ කොහොමද කියන එකනේ. ඒතකොට මම මේ හාමුදුරුවන්ගේ දකින්නේ මම ළඟින් මේ පොඩි අර කොහෙද දාලා තිබ්බ පොඩි මේ වීඩියෝ ක්ලිප් එකක් දැක්කේ. ඒක දාලා තිබ්බා මේ අමරද තව කාගේ හරි හිත රිදෙනවා නම් ඇත්තක් වුණත් කියන්න එපා කියලා. ඉතින් අපි දැන් අපි අහලා තියෙන බුද්ධ දේශනාව එහෙම බුදුහාමුදුරුවෝ මේ කියන්නේ නිකන් නෝන්ජල් කතාවක් නෙමෙයි. බුදුහාමුදුරුවෝට එක තැනක අර කියන්නේ අපිට බුද්ධ ආගම කියන්නේ හරිය නිකන් අර මේ රෝසමල් මේ අතුරුලා තියෙන පාරක යන්න පුළුවන් දහමක් නෙමෙයිනේ. ඉතින් එතකොට දැන් මේ හාමුදුරුවෝ මේ කියන එකේ මම කල්පනා කරා දෙයනේ දැන් මේ මොකද මම දැක්ක මේ ළඟදී අර පානදුරේ මේ දේශනාවක් තිබ්බනේ හාමුදුරුවන්ගේ. එතන කියන්නේ මුළු පාරම ගාලු පාරම වහලා ඒ කියන්නේ එච්චර සෙනග මම TikTok එකේ දැක්කේ ගොඩක් ඒවා. ඉතින් ඒව ඔක්කොම වහලා මේ තනිකර මේ ඒ කියන්නේ ගොඩක් පිරිසක් අහනවා මේ දේශනාව. දැන් ඒතර ඒව අහනකොට දැන් වැරදි අර්ථකථනයක් එතන යන්නේ. එතකොට බුද්ධ ආගමේ අනේ කමක් නැහැ අනේ හපොයි මට ඔලුවට තඩි බාලා ගියත් මම කට වහගෙන මේ ඉන්නේ. එහෙම බුද්ධ ආගම කියන්නේ මම දැනුවත් මම දන්න බුද්ධ ආගම නම් එහෙම නෝන්ජල් මේ බුද්ධ ආගම නෙමෙයි. ඒක කියන්නේ යථාර්ථය අපේ යථාර්ථය අපිට කියලා දෙන එකක්නේ. එතකොට ඒ කියන්නේ මේ හැමදේම අතහැරලා යනවා කියන්නෙම කරන්න පුළුවන් වීරිය වඩලා කරන්න පුළුවන් දෙයක් වෙනකොට අර වගේ දෙයක් එහෙම කරලා ඇවිල් ආපු එක්කෙනෙක්ගෙන් එහෙම දෙයක් අහනවා කියන්නේ ඒතර අර තරුණ පරපුර එතකොට අර මට තිය අර කියන්නේ ඒක අපරාධයක් එතන වෙන්නේ. එතකොට මොකද ඇත්ත බුදුදහම ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කියව ඇත්ත දේශනාවටත් එතකොට නිග්‍රහයක් නැතන වෙන්නේ. ඉතින් මට තියෙන ලොකුම විවේචනය ඒක. ඒ කියන්නේ ඒ හාමුදුරුවන්ගේ හාවරකුව වගේ හාමුදුරුවෝ ඇත්තටම හාමුදුරුවෝ ඒ කියන්නේ එයා දන්න ප්‍රමාණයෙන් මේ දේශනාව කරන එක කමක් නෙමෙයි. මම ඒකට හැබැයි මං කියන්නේ දැන් මේ වගේ ප්‍රසිද්ධිය දේශනාව කරනකොට කී දෙනෙක් වැරදි විදිහට අල්ල ගන්න පුළුවන්ද නේ? මං කියන්නේ ඒක මේ හාමුදුරුවන්ට දොස් කියන්නත් බෑ මේ මිනිස්සුන්ට දොස් කියන්නත් බෑ. මං කියන්නේ මිනිස්සු අවබෝධ කරගන්න ඕනි මේ සිවුර ඇතුලේ ඉන්නේ සාමාන්‍ය මිනිස්සෙක්. සාමාන්‍ය මිනිස්සෙක් ඇවිල්ලා සිවුර දාගෙන හිටියට එයාට මේ සිවුර දැම්ම ගමන් විශේෂ අවබෝධයක් ලැබෙන්නේ නැහැ නේ. අපි මිනිස්සු හිතන්නේ එහෙම වෙනවා කියලා. සාමාන්‍ය කවුරු හරි පාර යන මිනිස්සෙක්ට තට්ට ගාලා සිවුරක් ඇඳුවාම එයාට කවදාවත් එහෙම විශේෂ අවබෝධයක් මොකක්වත් ලැබෙන්නේ නැහැ. එයා සාමාන්‍ය ඒක ඇතුළේ ඉන්න මිනිස්සෙක්. නිකන් මිනිස්සෙක්. ඉතින් මිනිස්සයා එක මිනිස්සුන්ට විවිධ මත තියෙන්න පුළුවන්. ඉතින් මිනිස්සු දැනගන්න ඕනේ යන්නේ යථාර්ථය. වැරදි තියෙන්න පුළුවන් විවිධ දේවල් අඩුල් හුඬුකම් තියෙන්න පුළුවන්. ඒ වගේ දේවල් මේ තියෙන්න පුළුවන් ඕන කෙනෙක් ඇතුලේ. ඉතින් ඒක ඒ යථාර්ථය දැනගත්තට පස්සේ ඉතින් අර ඒ කියන පුද්ගලයාත් දැනගන්න ඕනේ දැන් මට සමාජ බලයක් ලොකු සමාජ බලයක් ලැබෙමින් පවතිනවා සහ ලැබෙනවා. ඉතින් ඒ සමාජ බලයේ මිනිස්සුන්ට මම දෙන්න ඕනේ මොකද්ද පණිවිඩය දෙන්න ඕනේ කියන එක එයාගේ වගකීමක්. ඒක දැනගන්න ඕනේ. ඉතින් ඒක මම කියන්නේ ඒක එහෙම ලැබෙනවා කියන ලොකු බලයක් නේ යාට. ඒක සමාජ මිනිස්සුන් ජනතාවගේ බලයක් නේ ඒක ලැබෙන්නේ. ඉතින් ඒ සිවිල් බලය උන්ට පෙරලා උන්ට යහපතක් වෙන දෙයක් ලබා දෙන්න ඕනේ කියන එක එයා දැනගන්න ඕනේ. ඒක තරුණ හාමුදුරු කෙනෙක් ඉතින් අර මේ සමහරලාට අර එකපාරට අත්දැකීමුත් නැතුව සමහරවිට එකපාරට ලැබෙන ප්‍රසිද්ධිය සහ ආකර්ෂණය ඉතින් සමහරලාට කෙනෙක්ව මේ නොමගවන්නත් පුළුවන්. ඉතින් අපි බලමු මොකද්ද වෙන්නේ කියලා ඉස්සරහට හාමුදුරුවෝ මේ කෙනෙක් ඒක තමන්ගේ මොකක් හරි දෙයක් තියෙනවා නම් අඩුපාඩු හදාගන්න ඉන්න පුළුවන් නම් ඒක කරගන්න ඉඩ දෙන්නත් ඕනි. එහෙම නැත්නම් ඉතින් අපි මේ මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕනේ. ඉතින් මෙහෙම මේ
ඇත්තම බුද්ධ ධර්මය කියන්නේ මේක බුදු දහම කියන්නේ මේක කියන එක මිනිස්සුන්ට ලබා දෙන්න ඕනේ අදහස ඉතින්. එතකොට අර මිනිස්සුන්ම තෝරගන්න පුළුවන් මොකද්ද දැන් බුදුහාමුදුරුවෝ බුද්ධ දේශනාවේ තියෙන්නේ දැන් අර උපාලි සූත්‍රයේ තියෙන්නේ සැබෑ ධර්මයේ සැබෑ විනය මොකද්ද කියලා කිව්වහම මේ උපාලි තෙරුන්ට කියන්නේ බුදුහාමුදුරුවෝ සැබෑ ධර්මය නම් කෙනෙක් යම් ධර්මයක් සෙවණේ කිරීමෙන් තමන්ගේ හිත නිවෙනවා නම් කෙලස් යට මේ තමන්ගේ හිත නිවෙනවා නම් තමන්ගේ ධම්මස විවෘත වෙනවා නම් ඒක තමයි සැබෑ ධර්මය. තමන්ට එහෙම වෙන්නේ නැත්නම් ඒක ධර්මය නෙවෙයි. ඒක තමයි මිනුම් දණ්ඩ බුදුන් වහන්සේ ලබා දුන්නේ. ඉතින් ඒ මිනුම් දණ්ඩට දාලා හැමදේම අපි බලන්න පුළුවන් නම් ඉතින් එතකොට මිනිසුන්ට තේරෙනවා මේක අහද්දි මගේ හිත අවදි වෙන්නේ නැහැ. නිවෙන්නේ නැහැ. ඉතින් ඒක එහෙනම් ඒක ධර්මය නෙවෙයි. මේක බුදුහාමුදුරුවෝගේ ධර්මය නෙවෙයි මේක වෙන එකක්. එහෙම කියලා අපිට අර මිනුම් දණ්ඩ මිනිස්සුන්ට ඒක කියන්න පුළුවන් මං කියන්නේ ඒකට මිනිස්සු අවදි වෙනවා සහ ඒක ටිකක් මගේ යථාර්ථවාදී ගත්තාම ටිකක් ඒක හැමෝටම තේරුම් ගන්නත් බෑ. නමුත් ඉතින් ඕනෙම සමාජයක මේ වගේ යථාර්ථයන් මේ වගේ රැලි ඇති වෙනවා. ඉතින් ඒක මං කියන්නේ ටික ස්වභාවික දෙයක් සහ අපිට ඉතින් කරන්න දෙයක් නෑ සමහර ලාවට ඉතින් අපිට පුළුවන් යම්කිසි තත්ත්වයක් දක්වා යම්කිසි පරාසයක් දක්වා මිනිස්සු දැනුවත් කරන්න. ඉතින් එහාට අපිට කරන්න බෑ ඉතින් ඒක. ඔව් මම හිතන්නේ හරියට මේ අපි පොඩ්කාස්ට් එකේ මේක කතා කරන එකම මම හිතන්නේ සමාජයට වැදගත් වෙන්න ඕනේ. මොකද අපිට මේක මධ්‍යස්ථ තැනක ඉඳලා මධ්‍යස්ථ හැකින් බලන්න පුළුවන් වෙනවා නම් ඒ බලන්න පුළුවන් වෙලා ඒ ගැන සමාජයට කියන්න පුළුවන් වෙනවා නම් ඒකෙන් සමාජයේ කවුරු හරි ඒ පණිවිඩය ගන්නවා නම් ඒකම ලොකු දෙයක්. මම හිතන්නේ අර එකපාරට ඒ කියන්නේ ලංකාවේ අර අපි ඉස්සෙල්ලාම කතා කරන්න පටන් ගත්ත ට්‍රෙන්ඩ්ස් නේ. ට්‍රෙන්ඩ්ස් ආපුවාම ලංකාවේ මිනිස්සු නිකන් හැම වෙලේම අහුවෙලා එකපාරට ට්‍රෙන්ඩ් එකක් ආපුවම ඕක බොරුවක් කියලා මේක වැරදි කියලා කිව්වම මිනිස්සුන්ට එහෙම එකපාරට ගැලවෙන්න බෑ. මිනිස්සු අර පුරුද්දකටනේ ඇවිල්ලා තියෙන්නේ. දැන් තියෙන තත්ත්වය මම හිතන්නේ හොඳ දියුණුවක් තියෙනවා. අර 2013 14 අර නෝ ලිමිට් එකට කුණු බිත්තර ගහපු જાතියන් ඉතින් එහෙම ඒ જાති පොඩ දැන් හැදිලා පොඩ යම්කිසි තත්ත්වයක ඉන්නවා දැන්. මම කියන්නේ ඒක අපි ආයි අර පිටිපස්සට පරිණාමය වෙන්න ඕනේ නැහැ. පරිණාමය වෙන්න ඕනේ නැහැ. අර පොඩ අපි හදාගෙන පොඩ විවේචනය කරගනිමින් ස්වයං විවේචනය කරමින් ඉදිරියට යනකොට මම හිතන්නේ කොච්චර අර මුලදී බැනුම් අහනවා මිනිස්සු අපි කියනකොට අපිටත් බනි. නමුත් ක්‍රමයෙන් හැදෙනවා. පසු කාලීනව ඉතින් යාලත් හදාගන්න ඉද වැරදි. අර හරි වැරද්ද ඊටම ශීඝ්‍රයෙන් පැතිරෙනවා. හරි දේ පොඩ තමයි යවන්න කරන්නේ. ඉතින් අපි පොඩ ඉතින් ගමන් කරගෙන යන්. ඉතින් ඒක සමාජයේ ක්‍රමයෙන් ඉදිරියට යයි. හරි අනුව ඔය ට්‍රෙන්ඩ් එක ඔය විදිහට යද්දී ආය අපි දකිනවා තව දෙයක් මේ ජාතිවාදය කියන එකත් පොඩ්ඩ සමාජ මාධ්‍ය අපි මේ හැම වෙලේම සමාජ මාධ්‍ය ජාලයනේ අපිට ළඟම දේ අපි පරිශීලනය කරන්න ළඟම පහසුම දේ. ඉතින් ඒක ඇතුලේ වෙන දේවල් අපිට ඉක්මනට කතා කරන්න හැකියාව හම්බ වෙනවා. මේ ජාතිවාදයත් මම හිතන්නේ සුමන ඇතුලෙත් ඔක ගැන ලස්සනට කතා කරලා තියෙනවා. සමාජ මාධ්‍ය ජාලය ඇතුලේ ඔය කතාවත් පොඩ්ඩ හිසෝස්සමින් තියෙනවා. ඒ ගැනත් මම හිතන්නේ සමාජයේ හරි විදිහට තේරුම් ගන්න. මොකද අපිට හරි නරක ඉතිහාසයක් තියෙනවා ඔය ජාතිවාදය කියන කතාව ඇතුලේ. ඒකම මතක් කරන්න ඕනේ අනු අපි එක පොඩ්කාස්ට් එක මම හිතන්නේ කතා කරා මේ යාපනයේ මුස්ලිම් ජනතාව LTT සංවිධානයේ විසින් 1990 සම්පූර්ණ පළවාහරපු සිදුවීම ගැනත් කතා කරා. ඉතින් ඒ සිදුවීම් ඒවා ගැනත් මම හිතන්නේ හරි අපි අර ජාතිය මේ ජාතිය කියලා බලන්න නැතුව අපිට ලොකු වගකීමක් තියෙනවා මේ වෙච්ච අසාධාරණකම් වලටත් අපි ඒ කියන්නේ අපි කතා කරන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ අපිට හරි විදිහට මොකද්ද උනේ කියලා බලන්න. ඒ කියන්නේ මම හැම වෙලේම හිතන්නේ හරි සත්‍ය ඒ කියන්නේ සාධාරණ යුක්තිය ඉෂ්ට වෙන්නේ වෙච්ච සිදුවීම් සත්‍ය පිළිබඳව අපි හරිම සාධාරණව බැලුවොත් තමයි ඒකේ යුක්තිය ඉෂ්ට වෙන්නේ. එහෙම නැතුව මේ හැම වෙලේම මේ සිදුවීම හංගලා තියෙන එකෙන් සාධාරණ යුක්තිය ඉෂ්ට වෙන්නේ නැහැ. නෑ. ඔව් දැන් අර මේ කියන්නේ දැන් අර හරිත් කිව්වා වගේ අර කියන්නේ මොකද ස්වයං විවේචනයනේ. මමත් කියන්නේ හැමසම දැන් අපි හැමසම කරන්න ඕනේ ස්වයං විවේචනය. ඒ කියන්නේ අපි අනිත් කාට කතා කරන්න හැරි ඇඟිල්ල දික් කරන්න හැරි ඉස්සෙල්ලා අපේ අතින් එදේ වෙනවද කියන එකනේ. දැන් ඒක තමයි අපේ ලංකාවේ වෙන්නෙම නැත්තේ. ස්පෙෂලි මම කියන්නේ අපි හැමසම කතා කරන්නේ අපේ කට්ටියත් එක්කනේ අපේ ජාතිය ගැනනේ. ඒතකොට අපේ මිනිස්සුන්ගේ තියෙන ප්‍රශ්නම ඕක. දැන් අධික මමත්වයක් තියෙන ජාතියක් සිංහල කියලා. ඔව් ඒකයි මම අන්න ඒකද මමත් කියන්නේ. එතනම ඒ හින්දාම දැන් මේ පරිහානියට ලක් වෙලක් තියෙන්නේ. අනිවාර්යයෙන් මොකද දැන් අර දැන් සීගේ කිව්ව ජාතිවාදී කතාවේදීත් දැන් අර මේ අපේ Facebook එකේ අර ගොඩක් හරියට මේ දේවල් හොයලා ලියන මේ ජනමාධ්‍යවේදී කියනනේ ශබීර්ගේ කම්පෝස් වලට දාන කමෙන්ට්ස්
කියෙව්වම ඒ කියන්නේ මට හිතන්න බෑ මිනිස්සු මොකද ශබීර් කියන්නේ අපි දන්නවත් හැම එයා ප්‍රශ්නවලට ඒඩ්‍රස් කරන්නේ. එතකොට එයා මුස්ලිම් වුණා කියලා මුස්ලිම් ජාතියටවත් දෙමළ ජාතියටවත් එයා හැම එකක්ම එයා කතා කරනවා. හැබැයි අර අපේ මේ Facebook එකේ මේ කොට්ටාශයක් ඉන්නවා ශබීර් මොනවද පෝස්ට් කරන්නේ කියලා බලාගෙන ඉඳලා අටැක් කරන කට්ටිය. ඉතින් එතන හැබැයි මේ ශබීර් මේ ළඟදී ලියලා තිබ්බ අරන්තලාවේ අර භික්ෂු ඝාතනයේ වෙච්ච එතන ස්මාරකයක් හදලා තියෙනවානේ මේ ළඟදී මම හිතන්නේ කවුදර මොන වීරසේකර දන්නේ සරත් වීරසේකරනේ සරත් වීරසේකරලා ඔය ගියපු හිටපු ජාතිවාදී සෙට් එකක් ගිහිල්ලා මේ මොනවාරි මම හිතන්නේ එතන හැම අවුරුද්දේම මොනවාරි අනුස්මරණයක් තියෙනවා මං හිතන්නේ මේ ඒක ගැන එයා එක දාලා තිබ්බා හැබැයි එයා ශබීර් ගියා අතර මම අපිටත් ශබීර් කිව්වා මොකද ශබීර් තනියම බස් එකේ ගිහිල්ලා බයික් එකක් අරගෙන කාගෙන්ද ඔය ලොකු කතන්දර ටිකක් කිය හිටියා හැබැයි එයා හැමතැනම ගියා ඒතර ශබීර් කියනවා දැන් එච්චර මේ අපේ මේ අරන්තලාවේ භික්ෂු ඝාතනය ගැන මේ මිනිස්සු මොකද මදකට කියන්නේ මේ හරි මේ සංවේදී වෙලා කතා කරන අපේම මිනිස්සු ඒ අරන්තලාවේ ඉස්කෝලේට මේ ක්ලාස් රූම්ස් නැහැ මේ පන්ති පවත්වගෙන යන්න. එතකොට මේ මොනවාද වතුර නැහැලු වතුර ගන්න මෝටරේ ගේන්න අර ළඟපත තියෙන මේ ගෙදර කිල්ලු ඉල්ලගෙන එන්නේ. එතකොට ඉතින් අර ඒ ආටිකල් එක මේ ශබීර් මේ අන්තිමට මම දන්නේ දැන් දවස් මතන සෙනසුරාදා දාලා තිබ්බේ මේ පෝස්ට් එක අරන්තලාවේ කතාව පුළුවන් නම් ඒක කියවන්න. මොකද ඉතින් අර අරන්තලාවේ භික්ෂු ඝාතනය ගැන කතා සංවේදී වෙන මිනිස්සු සිංහල මිනිස්සු අරන්තලාව මේ කොයි වගේද කියලාවත් දැක්කලා නැති මිනිස්සු තමයි කතා කරන්නේ. ඒතකොට එතන ඇත්තටම කියන්නේ මහ පොළොවට බහැලා නැහනේ. දැන් එතන හැමදාම අර ස්මාරකේ හදලා තියෙන මං හිතන්නේ කොහෙන් හරි ස්පොන්සර් මේ මම හිතන්නේ කොයින් හරි ඔය පිටරට හරියකින් මට හරියට මතක නැහැ. හැබැයි දැන් ඒ ස්මාරකයේ හදන්න වියදම් කරපු සල්ලි ටිකටවත් අඩු ගානේ අර හදලා අර ඉස්කෝලේ කියන්නේ. මොකද දැන් ඒ දිනේට තමයි ඉස්කෝලේ යන්නේ කතඹඩ ගොඩාක් ප්‍රශ්න තියෙනවා මේ පැත්තේ. ඉතින් ඒ දේවල් රින්ස්වර කතා කරන්නේ අර තමන් කැමති තමන්ට අර Facebook එකේ හරි තමන්ට අර රාගම තමන්ගේ ජාතිය ගැන කරන ටිකට විතරයි සංවේදීකම තියෙන්නේ. දැන් අපිට බල්ල බුරනත් සද්ද ඇහෙනවා. ඒ වගේම තමයි මගේ මේ බල්ල බුරන්නෙත් අර තමන්ගේ සීමාව ආරක්ෂා කරන්නේ. ඒ තමන් සීමාවක් කියලා හිතාගෙන ඉතින් වල්ලන්ට කිසිම සීමාවක් නැහැනේ. එයාලා මනසෙන් හිතාගෙන ඉන්නවා මෙතන සීමාවක් මේ සීමාව මගේ කියලා එයාලා ඉමේජින් කරගෙන ඉන්නවා. මවාගෙන ඉන්නවා. ඒ වගේ තමයි සිංහලයා කියලා තමන්ගේ ජාතිය මේක මගේ ජාතිය පරිබාහිර මේක කියලා එයාලා මනසින් මවාගෙන ඉන්නවා දෙයක්. ඉතින් මනසින් මවා ගන්න ඉන්නවා දෙයක්. එතනින් එහාට ඒ මවාගත්ත දෙයින් පරිබාහිර දෙයක් දැක්කහම එයාලා ඒකට මේ ඇටැක් කරනවා. ඒක හරිම කියන්නේ මේ එහෙම ඇටැක් කරනවා කියලා කියන්නේම හරිම ඉන්සිකියුර් මේ මිනිසුන් කොට්ටාසක්. කියන්නේ තමන්ට වැරද්දක් කවුරු හරි පෙන්වුවාම තමන්ගේ වැරද්දක් පෙන්වුවාම ඒකට පෙරලා ඇටැක් කරනවා කියලා කියන්නේ එයාට ඒකේ තියෙන අවිඥානිකව ගිල්ට් එකක් තියෙනවා. ගිල්ට් එකක් තියෙන හින්දානේ ඇටැක් කරන්නේ. මං වැරද්දක් කරලා තියෙන හින්දා මට ඒක මගේ ඉදිරියට මේ වැරද්ද මංම දකින්නට මං අකමැති. ඒ නිසා මම මෙයාට ඇටැක් කරනවා. කියන්නේ තමන් වැරද්දක් කළා නැත්නම් තමන් වැරද්දක් කරලා නැතුව එක්කෙනෙක් ගැන වැරද්දක් කියනකොට ඒක ලොකුවට දැනෙන්නේ නැහනේ. අර තමන් ඒක අකමැති තමන් විසින් මේක කරපු වැරද්ද තමන් දකින්නටම තමන්ම අකමැති. ඒක අර මනුස්ස අවිඥානයේ තුල පවතින දෙයක්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මිනිස්සු දැන් මට කාගේ හරි ගැන ඉරිසියාවක් ඇති වුණොත් එහෙම දැන් මං කාගේ හරි ගැන ඉරිසියාවක් ඇති වුණා කියලා මම ඒ ඉරිසියාව මම්ම දැනගන්නකොට මම අකමැති. ඒ හින්දා ඉරිසියාවටම එක හේතු දාගෙන මේ හින්දා තමයි ඉරිසියාවටනේ මම මිනිහා මේ කොඩු විකුණලා සල්ලි විකුණන්නේ. එහෙම තමයි ඒකේ හේතු හදාගෙන තමන්ම සාධාරණී කරගන්නවා. මේ ඉරිසියාව නෙවෙයි මට ඉරිසියාවක් නැහැ කියලා මම්ම හිතා ගන්නවා. එතකොට ඇත්තරම ඉරිසියාවක් තියෙන කියලා තමන් දන්නවා. ඒක තමන් විසින් තමන් දැනගන්නවට තමන්ම අකමැති. ඒ වගේම තමයි මේ ಜಾති ප්‍රශ්නයත් ඉතින් අර මොකක් හරි අවුලක් තියෙනවා කියලා හැමෝම දන්නවා මේ සමන්ගේ ಜಾතිය අතින් මොකක් හරි මිනිස්සු අතින් එහෙම වැරදි වෙලා තියෙනවා. ඉතින් වැරදි වෙලා තිබ්බහම ඒ වැරද්ද තමන් ඒකත් එක්ක සම්මුඛ වෙන්න කැමති නැහැ. ඒ අතින් අර දැන් ඔය ජර්මන් ජාතිකයෝ එයාලා තමන්ගේ පෙළපොත්වලටත් දාලා තිනවා හිට්ලර් විසින් කරපු ඒ විශාල හානිය නාසින්ට මේ සමායන යුදෙව්වන්ට කරපු මේ හානිය උන්ගේ පෙළපොත්වලටත් දාලා ඒ වගේ වැරදි නැවත නොවෙන්න තමන්ගේ ළමයින්ගේ පෙළපොත්වලට දාලා ඒ වැරදි නැවත නිවැරදි කරගන්න අධ්‍යාපනයටත් ඇතුළත් කළා තියෙනවා. දැන් අපේ එහෙම කරොත් ඒ තත්ත්වයට අපිට එන්න කොච්චර කාලයක් එයිද මේ තියෙන තත්ත්වයත් එක්ක ඉතින්
එහෙම තමයි ඉතින් ඔය බල්ලොත් බුරනවා වගේ ඉතින් අපි කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ තත්වලට මුහුණ දෙන්න වෙනවා. හරි මෙහෙමයි දැන් අද අපි ස්ටුඩියෝ එකේ ප්‍රෝග්‍රෑම්ස් ගොඩක් රෙකෝඩ් කරා ඒක නිසා මෙමරි ඉවර වෙගෙන එනවා ලයිට් ඕෆ් වෙගෙන එනවා බැටරි මොකද අපි අද හරිත මේ අල්ලගන්න පුළුවන් වෙච්ච වෙලාවේ අපි හිතුවා අනුහිමා හිතුවා මේ අපේ විදිහට පොඩ්කාස්ට් එකත් අපි කොහොම හරි ට්‍රක් ගාලා කරමු කියලා මොකද සුමන ගැන අපිට කතා කරන්න ඕමනාව වෙලා තිබුණා සුමන ගැන තව දේවල් කතා කරන්න ඕනේ තව ගොඩක් කතා කරන්න දේවල් තියෙනවා අනු තව මොන හරි මේ අපිට විශේෂයෙන් එකතු කරන්න දේවල් තියෙනවද නැත්නම් අපි අද අපේ විදිහට පොඩ්කාස්ට් එක මෙතනින් ඉවර කරනවද තව විශේෂ නෑ මම හිතන්නේ මේ මොකද්ද නෑ අද අපි මේක මෙතන ඉවර කරමු මොකද ඇත්තට මම කිව්වා වගේ මමත් පොත කියවලා ඉවර කරන්න ඕනේ තාම ඉවර කරේ නැහැ ඒකත් කියවලා ඒකත් ඉවර කරලා මේ පොතත් එක්කම අද සමාජයේ තියෙන ගොඩක් දේවල් අපිට කතා කරන්න තියෙන හින්දා අපි ඊළඟ පොඩ්කාස්ට් එකට අපහම දැන් හරි එන්න පුළුවන් නේ දැන් පොත ඉවර හින්දා නේ ඊළඟ එකට හරි ඔව් දැන් මොකද හරිත් එනකම් බලාගෙන ඉන්න ෆෑන් බේස් එකකුත් නිකම්ම හැදෙයි මට හිතෙන්නේ ඒක නිසා හරිත් පොඩ්කාස්ට් එකට එන්න වෙනවා ඒ ප්‍රෝග්‍රෑම් වලට එන්න වෙනවා ඒක නිසා එහෙනම් අනු අපි ඉවර කරමු ඔයගලන්ට ආරාධනා කරනවා අපේ විදිහට පොඩ්කාස්ට් එකත් එක්ක දිගටම එකතු වෙන්න Voice TV subscribe කරන්න මොන හරි එකතු කරන්න දේවල් තියෙනවා නම් ඔයාලගේ අදහස් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙනවා ඒකට ඕගොල්ලන්ගේ අදහස් එකතු කරන්න කියලා ඉල්ලනවා එහෙනම් අපි ආය හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක් සුබ දවසක් සුබ දවසක්